ඔයාලුවනේ ග්‍රැෆික් කාඩ්ස් හොයපු ඔයාලට ඔන්න අපේ ගෙනල්ලා තියෙනවා ග්‍රැෆික් කාඩ්ස් 6ක්. ඉතින් මේ චූටි ප්‍රමාණයක් විතරයි මෙතන දාලා තියෙන, තව ඉඩ නෑ දාන්න. ඉතින් ඔයාලට 512 ඕන නම් 512 MB, එතකොට 1GB, 2GB, එතකොට 6GB, 12GB, ඒ වගේ ලොකු ඒවා පවා දැන් අපි ගාව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ පොඩි මැෂින් එකක් නම් පාවිච්චි කරන්නේ, ඔයාලට මේකට ග්‍රැෆික් කාඩ් හොයන එක ඉතාම දුර්ලභ වැඩක්. මේ ලංකාවේ ගොඩාක්ම නැහැ මේ ග්‍රැෆික් කාඩ්ස් හොයාගන්න. ඉතින් අපි ගාව මේවා ගොඩ හරියක් තියෙනවා. 512 MB ග්‍රැෆික් කාඩ් එක අපි දෙනවා රුපියල් 1000කට. ඉතින් ඒ වගේම තමයි 1GB ග්‍රැෆික් කාඩ් එක මේ වගේ අපි දෙනවා රුපියල් 2000කට. මේ වගේ ග්‍රැෆික් කාඩ් එකක් රුපියල් 2000කට ඔයාලට ගන්න පුළුවන් 1GB එක. ඉතින් මේ වගේ පොඩි මැෂින් වලට හරියන්නේ මේ සයිස් එකට හරියන ඒවා තමයි මේ තියෙන්නේ. මේකට තමයි මේ සයිස් එකට තමයි මේවා හරියන්නේ. ඉතින් මේවා ඔයාලට මේ වගේ මැෂින්ස් වලට ඕන තරම් ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ half towers වලට තමයි මේවා එන්නේ. ඉතින් ඒ වගේම මේවා විතරක් නෙමෙයි යාළුවනේ. ඔන්න දැන් ගේම් ගහන අයියලට, එඩිටින් කරන අයියලට ඔක්කොටම යාළුවනේ මේ 2GB 650 කාඩ් එක අපි දෙනවා 16500 ඉඳන් ඉහළට තියෙනවා. එතකොට මේ තියෙන GTX 750 මේ වගේ කාඩ් එකක් රුපියල් 18500කට ගන්න පුළුවන්. එතකොට 950 එක ඒව තියෙනවා රුපියල් 19500 ඉඳලා උඩට. එතකොට මේ තියෙන 3GB ඒවා මේව සාමාන්‍යයෙන් යන්නේ රුපියල් 25000 ඉඳලා උඩට. එතකොට 4GB මේවා අපි දෙනවා සාමාන්‍යයෙන් රුපියල් 35000 වගේ ඉඳලා උඩට තියෙනවා. එතකොට ඔයාලට මේ වගේ ග්‍රැෆික් කාඩ්ස් මේ පරණ ඒවා මේවෙන් සාමාන්‍යයෙන් ගොඩාක් ලොකුවට කිලිවලා ලොකුම ගේම්ස් ගහන්න බෑනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ කාඩ්ස් වල ඉතින් බලන්නකො මේකේ තියෙනවා HDMI port එක, DVI port එක, VGA port එක. එතකොට මේකේ තියෙනවා DP port එකයි HDMI port එකයි DVI ports දෙකක්. ඉතින් ඒ වගේ ඔයාලට මොනිටර්ස් 3-4ක කම්බයින් කරගන්න ඕන නම් ඒත් පුළුවන් මේ වගේ. ඉතින් මේ වගේ DP port එක, VGA card, ඉතින් ඒ වගේ ඔක්කොම මේ DP ports, VGA HDMI ports, DVI ports ඒ වගේ ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ graphic cards ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේවා සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන් 70%ක් වගේ දැන් ටයිල තියෙන ගේම් වලින් 70%ක් වගේ මේවා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම මදි නම් තව ටිකක් ලොකුවට යන්න ඕන නම් අපි ගෙනාවා මෙන්න RTX 3050 මේක 6GB DDR6 graphic card එක. මේක brand new ම අපි ඔයාලට ඔව් යාළුවනේ. ඉතින් අර කලින් කිව්වා වගේ දැන් අපි මේ පාර ගෙනල්ලා තියෙනවා මෙන්න මේ වගේ මේවා ඉල්ලලා republish graphic cards. මේ GTX 1660 Phoenix graphic card එක. මේක ඔන්න Asus brand එකෙන් Asus වලින් ගන්න පුළුවන්. එතකොට MSI ඕනනම් MSI වලින් ගන්න පුළුවන්. අපි මේවා දෙනවා මේ 6GB graphic card එක DDR6 මේක අපි දෙනවා ඔයාලට 59500 ඉඳලා උඩට. එතකොට ඔන්න එනම් brand new හොයපු ඔයාලට අපි ගෙනාවා RTX 3050 එක මේ GeForce graphic card එක DDR6 මේක අපි දෙනවා ඔයාලට 1 year warranty නම් 73500 ඉඳලා ඉහළට තියෙනවා. ඔයාලට 2 years ගන්න ඕන නම් 2 years වලටත් වැඩිපුර ගෙවලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ graphic card එකක් ඔයාලට brand new graphic card එකක් වුණත් අපෙන් ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාලට 6GB විතරක් නෙමෙයි යාළුවනේ. මෙන්න මේ පාර ගෙනල්ලා තියෙනවා 12GB RTX 3060 graphic card එකක්. brand new මේවා අවුරුද්දක warranty එකට ඔයාට ගන්න පුළුවන් 110500 ඉඳලා ඉහළට තියෙනවා. ඉතින් ඔයාට මේක අවුරුදු දෙකකට ඕනනම් එතකොටත් ඔයාලට අපිට 3000-4000ක් තමයි ඔයාලට වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට ඒක ගෙවලා නම් අවුරුදු දෙකකට ගන්නත් පුළුවන්. 1 year නම් 1 year, 2 year නම් 2 year. එතකොට ඔයාලට කැමති විදිහකට ගන්න මෙන්න අපි ගාව තියෙනවා brand new graphic cards එහෙම ගෙනල්ලා. ඉතින් ඔයාලට හොඳ setup එකක්, PC setup එකක් හදාගන්න, හොඳට game ගහන්න ඕන නම් game ගහන්න, editing කරනවා නම් editing කරන්න ඕනම දෙයකට කැමති තරම් බඩු අපි ගාව තියෙනවා. ඔයාලට තියෙන්නේ ඇවිල්ලා ගන්න විතරයි. මේවා top quality බඩු ඔක්කොම ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ company warranty තියෙන බඩු මේවා එහෙම මෙහෙන් ගෙන ආපුවා නෙමෙයි, thermal paste දාලා නම් මොනම් කරලා හදපුවා නෙමෙයි, repair කරපුවා නෙමෙයි.
මේවා ප්‍රී පබ්ලිෂ් බඩු. ඉතින් ඒක නිසා ඔයාට කිසිම බයක් නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔව් යාළුවනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ වගේ ග්‍රැෆික් කාඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලගේ setup එක කැමති විදිහට හදාගෙන ඔයාලට කැමති විදිහකට ඔයාලගේ PC setup එකට graphic cards ගහ ගන්න, RAMs ගහ ගන්න, ඕන දෙයක් කරගන්න, අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් අපේ shop එකට આવොත්. අපේ shop එක තියෙන්නේ පන්නිපිටිය පරණ පාරේ මාර්ගම් පැත්තට යනවා නම් අත බෝගහ ගාවින් ඔයාට මීටර 350ක ඇතුළට යනකොට තමයි අපේ shop එක තියෙන්නේ. කොට්ටා පැත්තෙන් ඉඳන් එනවා නම් පන්නිපිටියට ඇවිල්ලා ඉවර වෙලා ඔයාට අපේ shop එකට පරණ පාරට ආවහම පල්ලෙහාට එනවා නම් අපේ shop එකට ඉතාලම ළඟයි. අපේ shop එක ගොඩක් අය දැන් පන්නිපිටියයි හැමෝම දන්නවා. ඇහුව ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා ඔයාගේ PC setup එක අදම හදාගන්න. මාත් වෙන්න බා.